හැමෝටම ආයිබෝවන්. ඉතින් වෙසක් පොසොන් ළඟ එන හින්දා මං හිතුවා ඔයාලට දන්සල් බැනර් එකක් හරියට ඩිසයින් කරගන්නේ කොහොමද කියලා බොහොම ලේසියෙන් ඩිසයින් කරගන්න විදිහ ඔයාලට කියලා දෙන්න. මේක Photoshop video series එකේ 7 වෙනි එපිසෝඩ් එක. කලින් වීඩියෝ එකෙන් මම කියලා දුන්නා කොහොමද සිංහලෙන් හරියට ටයිප් කරගන්න කියලා. අපි එහෙනම් වීඩියෝ එක පටන් ගමු. මම අද ඩිසයින් එක කරන්නේ 2:4 සයිස් එකේ බැනර් එකක්. රොටි දන්සලක ඩිසයින් එකක් තමයි මම අද හදන්නේ. මුලින්ම මේකට අපි canvas එක ගන්න ඕනේ. control n press කරලා මෙතනින් මම canvas එක ගන්නවා. ඉතින් බැනර් ඩිසයින් කරද්දී ඔයාලා දන්නවා දන්නේ නැති අයත් ඇති CMYK වලින් තමයි ඩිසයින් කරන්න ඕනේ. මම මෙතන inches වලට මාරු කර ගන්නවා. මෙතන තියෙන්නේ පළල තෝරන්න. ඉතින් පළල ගන්නේ මම අඩි 4ක්. එතකොට අඟල් 48ක් මෙතෙන්ට දානවා. ඊට පස්සේ උස අඩි 2යි ගන්න. අඩි 2යි කියන්නේ අඟල් 24යි. ඊට පස්සේ මෙතන resolution එක. මේක ටිකක් වැදගත්. ටිකක් නෙමෙයි මේක ගොඩක් වැදගත්. මොකද resolution එක 300 කියන්නේ අඩි 4.2 ලොකු බැනර් එකක් ඩිසයින් කරද්දී ගොඩක් වෙලාවට ලොකු graphic card එකක් ඕන. Photoshop පරණ version එකක් ඕන. නැත්තම් slow වෙනවා. ඉතින් මෙච්චර resolution එකක් බැනර් එකකට ඕනේ ඩිජිටල් print එකකට. සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට දාගන්නේ 72. හොඳ performance තියෙන PC එකක් තියෙනවා නම් 100 දාගන්න පුළුවන්. මෙතනින් මම 72 දාගන්නවා. screen record එකත් යන හින්දා. ඊට පස්සේ මෙතනින් අනිවාර්යයෙන්ම CMYK දාන්න ඕනේ. සමහරු RGB වලින් කරගෙන ගිහිල්ලා camera raw filters දාලා එක එක ඒවට images color වැඩි කරලා පස්සේ අන්තිමට CMYK වලට convert කරනවා. ඉතින් ඒක කරන්න එපා. මොකද එහෙම convert කරාට පස්සේ digital print එකක් print වුණාට පස්සේ colors අවුල්. ඉතින් අනිවාර්යයෙන්ම design කරද්දී CMYK වලින් design කරන්න. නැත්තම් ওই color ගැටලු එනවා. print කරාට පස්සේ අපි print කරන color එක නෙමෙයි එන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම CMYK වලින් design එක හදන්න. resolution එක මම මෙතන 72 දාගත්තා. මෙතන එච්චර අපිට වෙනස් කරගන්න තියෙන. ඊට පස්සේ මම create දෙනවා. හරි. ඊට පස්සේ අපි මුලින්ම අවශ්‍ය ටෙක්ස්ට් ටික ටයිප් කරගමු. මම එකට key wrap එක on කරගන්නවා. සිංහල ටයිප් කරගන්න තියෙන හින්දා ටෙක්ස්ට් tool එක අරගෙන අපි මෙතනින් සිංහල ෆොන්ට් එකක් තෝරගන්න ඕන. මම දැනට දාලා තියෙන්නේ FM බාසුරු ෆොන්ට් එක. ඒකෙම තියාගෙන මම අවශ්‍ය ටික ටයිප් කරගන්නවා. ඔයාලට ෂෝට් කී ගැන මම දැනට කියලා දීලා නැහැ තාම. ඉස්සරහ වීඩියෝස් වලින් කියලා දෙන්නම්. ෂෝට් කී දාගත්තාම දැන් මෙතන අපිට ඩිසයින් කරද්දී සාමාන්‍යයෙන් බැනර් එකක් ඩිසයින් කරද්දී මතක තියාගන්න අඟල් දෙකක්වත් මේ විදිහට රූල ගහලා තියාගන්න. ඊට පස්සේ ඩිසයින් එකේ අකුරු එතනින් එහාට යවන්න එපා. මොකද සමහර වෙලාවට මේවා කස්ටමර්ස්ලා ගෙනියලා මේ උඩින් යටින් බට දානවා, දෙපැත්තෙන් බට දානවා. එහෙම නැත්නම් මෙතනින් මුදු ගහනවා. ගොඩක් වෙලාවට මේ බැනර් කට්ටිය එල්ලුවාම දෙපැත්තෙන් පොඩ්ඩක් රැලි වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට අකුරු කැපුනම ගැටලුවක් ඇති වෙන හින්දා වටේට ගයිඩ්ලයින් එකක් දාගන්න. ගයිඩ්ලයින් එක දාගන්නේ මෙතනින් ගිහිල්ලා view එකට ගිහිල්ලා මේ විදිහට ගයිඩ්ලයින් එක දාගන්න පුළුවන්. මෙතනින් මේ විදිහට settings මේ විදිහට දාගෙන මෙතනින් අපිට තෝරන්න පුළුවන් අඟල් 2. ඊළඟට මෙතන මේ හතර වටේටම අඟල් 2 දාගන්න. මේක ෂෝට් කී විදිහට ටැබ් එක ප්‍රෙස් කරාම ඊළඟ මේ එකට යන්න පුළුවන්. මෙතනත් අඟල් 2 දාගෙන මම ටැබ් එක ප්‍රෙස් කරනවා. මේ වගේ ෂෝට් කී පාවිච්චි කරන්න හැම වෙලේම මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. දැන් මම වටේටම අඟල් 2ක ගයිඩ්ලයින් එකක් දාලා තියෙන්නේ. මීට වඩා ලේසි ෂෝට් කී හදාගත්තාම මම ෂෝට් කී හදලා තියෙන්නේ control F10 එකට මම දාලා තියෙන්නේ. ඒ ක්ලික් කරාම ටක් ගාලා මෙතන එනවා. ඊට පස්සේ මේ විදිහට අපිට අවශ්‍ය ටික ටක් ගාලා දාගත්තා. එන්ටර් කරාම ගයිඩ්ලයින් එක වැටෙනවා. මම දැන් මෙතන අඟල් 2ක ගයිඩ්ලයින් එක දාලා තියෙන්නේ. දිග බලලා අපිට අවශ්‍ය නම් මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් ගයිඩ්ලයින් එක අතහැරියාම අපිට ආර්ට් වර්ක් එක කොච්චරක් තියෙනවද කියලා මේ විදිහේ සිලෙක්ෂන් එකක් දාගත්තාම පෙන්නනවා. මේ canvas එක screen එකට fit කරගන්න short key එක වෙන්නේ control බිඳුව. ඉතින් ඒව හැම වෙලේම use කරන්න. මොකද එතකොට time එක ඉතුරු කරගන්න පුළුවන්.
මම මේකෙම ඕල්ට එක ප්‍රෙස් කරගෙන කොපියක් ගත්තා. ඊට පස්සේ මං ඉතිරි අවශ්‍ය ඩීටේල්ස් ටිකත් මේ විදිහට ටයිප් කරගන්නවා. හරි මං අවශ්‍ය ටික ටයිප් කරගත්තා. හරි දැන් ටෙක්ස්ට් ටික රෙඩි. ඊට පස්සේ තියෙන්නේ මේකට අවශ්‍ය ඉමේජස් ගැලපෙන විදිහට දාලා ෆොන්ට් මාරු කරලා ඉතිරි ඩිසයින් එක කරන්න. මේ විදිහට අපි ටෙක්ස්ට් එක දෙකට කඩාගමු. මොකද ඒක ලේසි වැඩේ කරගන්න. රොටි කියන එක ටිකක් ලොකුවට දාලා සාමාන්‍යයෙන් මේ වගේ බැනර් වල ගොඩක් ඔයාලා බලන්න ඕන දෙන අයිඩියා එක ටිකක් ලොකුවට තියන්න. මොකද බැනර් එකක් අපි print කරලා එල්ලුවාට පස්සේ කොයි හරි හයි කරාට පස්සේ තියෙන්න ඕනේ ඒක දකින්න කෙනාට ටක් ගාලා වාහනයක යන ගමන් වුණත් අදාළ ප්‍රධානම බැනර් එකෙන් දෙන අයිඩියා එක ටක් ගාලා ඔලුවට යන විදිහට තියෙන්න ඕන. මොකද එතකොට තමයි ඒක දකින්න කෙනාගේ ඔලුවට ටක් ගාලා යන්නේ. සාමාන්‍යයෙන් දැන් මේ බැනර් එකේ උදාහරණයකට ගත්තොත් රොටි දන්සල. එතකොට දවසයි වෙලාවයි තියෙන තැනයි තමයි ප්‍රධාන වෙන්න ඕනේ. එතකොට සංවිධානයේ ඒ ටික පොඩියට තිබ්බම ඇති. සමහර අය මේ වගේ බැනර් වලටත් ගොඩක් ඩීටේල්ස් දානවා. අනික් ඩීටේල්ස් පොඩි කරලා එතකොට අවශ්‍ය ප්‍රධාන ඩීටේල්ස් ටික තමයි ලොකුවට දාන්න ඕනේ. හරි මම දැනට මේ විදිහට ෆොන්ට් එක දාගන්නවා. මේකට ගොඩක් ඝන ෆොන්ට් එකක් දාගන්න එපා. මොකද එතකොට මේන් ටයිටල් එකට වඩා මේව හයිලයිට් වෙන්න ගන්නවා. 8:4 වගේ ලොකු බැනර් එකක් කරනවා නම් මේ ගානට වගේ තියාගන්නත් එපා. මොකද එතකොට ගොඩක් ටෙක්ස්ට් එක ලොකු වැඩි වෙනවා. ඔයාලා බැනර් එකේ සයිස් එක අනුව ටෙක්ස්ට් එකේ සයිස් එක හදාගන්න. ඊට පස්සේ ඔබ සැමට ආරාධනා කියන එක ටිකක් වැල් අකුරෙන් වගේ දැම්මම ලස්සනයි. මේකට මම මේ වගේ ෆොන්ට් එකක් පාවිච්චි කරනවා. මේ වගේ බැනර් එකකට ෆොන්ට් පාවිච්චි කරද්දිත් ෆොන්ට් දෙකක් තුනක් වගේ යූස් කරන්න. මොකද එක එක જાතියේ ෆොන්ට් එක එක අකුරු වලින් හැමතැනම තිබුණමත් ඒක හැත වෙනවා. හරි දැන් අපි මේක කලර් කරගමු. කලර් කරගද්දී අපිට වෙනස් වෙන්න ඕන තැන් ටික ආයෙ වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම මම මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එකක් දාගත්තා. ඉස්සර නම් ගොඩක් වෙලාවට මේ වගේ net එකේ තියෙන ඉමේජස් මෙන්න මේ වගේව තමයි ගන්නෙ. දැන් ඉතින් අපිට ඔය නම් AI වලින් ජෙනරේට් කරගන්නත් පුළුවන් නේ. මම ඒ විදිහට ජෙනරේට් කරගත්තු ඉමේජස් දෙකක් ගන්නම් මේකට. මේ වගේ ටිකක් ලොකුවට දාගන්න. ඊට පස්සේ මෙතන වෙසක් වයිබ් එක ගන්න ඕන හින්දා වෙසක් කූඩුවක් වගේ දෙයක් දාගන්න පුළුවන්. PNG මේ වගේ සයිට් එකෙන් ගද්දි මෙතන ෆ්‍රී ෆිල්ටර් කරාම ෆ්‍රී තියෙන ඉමේජස් අපිට ගන්න පුළුවන්. මේ විදිහට මම බෞද්ධ කොඩිය අරගෙන ඒකෙන් පොඩි කොටසක් කට් කරගත්තා. මේ දෙක මම එකක් කරගන්නවා. මේක මං උඩටයි යටටයි දෙකටම ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට තව බෝවත්තක් දාගන්න.
මම මේක ටෙක්ස් වලින් යටට දාගන්නවා බැක්ග්‍රවුන්ඩ් ඉමේජ් එකට උඩින්. ඊට පස්සේ මේක මේ විදිහට තියාගන්න සයිඩ් එකකින්. මේ ගානට වගේ ඉන්න. මෙතන බෞද්ධ කොඩියේ ඩිසයින් එක තියෙන හින්දා මම මේක මේ ගානට වගේ දාගන්නවා. හරි අපි දැන් ටෙක්ස්ට් වලට කලර්ස් දාගමු. මම මේ විදිහට මේකට ග්‍රේඩියන්ට් එකක් දාගන්නවා. අපි මේකට රතු පාට ග්‍රේඩියන්ට් එකක් වගේ දාලා බලමු. මම හිතනවා මේකට රතු පාට මැච් වෙයි කියලා. දෙපැත්තට ඩාර්ක් රෙඩ් දාලා මැදට ලයිට් රෙඩ් දාලා තියෙන්නේ. මම මේකට සුදු පාට ස්ට්‍රොක් එකක් දාගන්නවා. ඊළඟට කළු පාට ඩ්‍රොප් ෂැඩෝ එකක් දාගන්නවා. මේකට මම සුදු පාට ස්ට්‍රොක් එකක් දාගන්නවා. මෙතනින් අවුට්සයිඩ් දීලා මේ ගානට වගේ. ඊට පස්සේ මේකට දාපු කලර්ස්ම මම මේකටත් ඇප්ලයි කරගන්නවා. එහෙම නැත්නම් මේක බ්ලැක් තියලා මේකට ස්ට්‍රොක් එක විතරක් දාන්නත් පුළුවන්. මේකේ කලර් එක මෙතනදී පොඩි ගැටලුවක් තියෙනවා. හරියට පේන්නේ නැහැ. ඉතින් මම මේකටත් ඒක හින්දා සුදු පාට ස්ට්‍රොක් එකක් දාගන්නවා. බැනර් එකක් ඩිසයින් කරද්දී සාමාන්‍යයෙන් Facebook post එකක් හදනවා වගේ නෙමෙයි කලර්ස් යූස් කරන්නේ. මම මේක බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක ලොක් කරගන්නවා. එතකොට ටෙක්ස්ට් ලේයර්ස් එහා මෙහා කරගන්න මට ලේසි. හරි ඉතින් මෙතන මට මේ ඩීටේල්ස් ටික හයිලයිට් කරගන්න ඕනේ. මම රොටේට් එක තව ටිකක් ලොකු කරගන්නවා. ඊට පස්සේ මම මෙතන මේ වගේ කොටුවක් ගහගෙන ඒකට මේ වගේ කලර් එකක් දාගත්තා. ඊට පස්සේ මුළු හතර මේ විදිහට මම රවුන්ඩ් කරගන්නවා. ඊට පස්සේ මේකට ගැලපෙන විදිහකට අපි හදාගමු. මයි 31 කියන කලර් එක මම මේ විදිහට රතු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කැපිලා පේන්න ඕන හින්දා මේ විදිහට කහ පාටට හුරු ග්‍රේඩියන්ට් එකක් වගේ දාගන්නවා. මේකට මම ඩ්‍රොප් ෂැඩෝ එකක් දාගන්නවා.
හරි මෙන්න මේ විදිහට තමයි මේක මම ෆයිනල් ලුක් එක ගත්තේ. ඉතින් මම මේ විදිහට ඩිසයින් එක ෆයිනල් කරගත්තා. අපිට තව ඔයනම් මේක පේන්නේ වගේ නම් මේ විදිහට රෙක්ටැන්ගල් එකක් දාලා පොඩ්ඩක් හයිලයිට් කරලා දෙන්න පුළුවන්. ඔයනම් මෙතන වෙසක් කූඩු වෙනුවට ධර්ම චක්‍රයක් දාලා ෆිල් කරන්නත් පුළුවන්. ඉතින් මේක සිම්පල් ඩිසයින් එකක් විතරයි. ඔයාලට හොඳට වෙලාව අරගෙන කරොත් මීට වඩා ගොඩක් ක්‍රියේටිව් විදිහට ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම බේසික්ලි මේක කොහොමද ඩිසයින් එක කරගන්නේ, ග්‍රේඩියන්ට් මේකට දාගන්නේ කොහොමද මොනවාද මෙතන හයිලයිට් වෙන්න ඕනේ, ඒ ටික තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් මේකෙන් දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවා. අයිඩියාස් අරගෙන ඔයාලා try කරලා බලන්න. වෙසක් එකට බැනර්ස් ඩිසයින් කරලා බලන්න. ඒ වගේම අපේ WhatsApp group එකටත් join වෙන්න පුළුවන්. ඒකෙත් ගොඩක් ඩිසයින් කරන අය එයාලගේ අදහස් share කරගන්නවා. එතකොට අඩුපාඩු හදාගෙන ඒ වගේ දේවල් පුරුදු වෙන ගමන් යන සෙට් එකක් ඉන්නවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනේ ඒකට join වෙන්න. වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා channel එකට support එකක් දෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු.